මම කොළඹ රස්සාව දාලා ගමට ආවෙකට තාත්තා කිච්චර මනාපයක් තිබුණේ නැහැ. ඒත් මගේ ස්වරාජ්‍යක දැක්ක දවසේ එයා විශ්වාස කරන්න පටන් ගත්තා. මං යන්නේ සුබ ගමනක් කියලා. රන් පොළොවේ හයිය මාගේ ස්වරාජ්, ජීවන ගමනේ හයිය මාගේ ස්වරාජ්. පොල් ටික ගෙනියන්න මං ස්වරාජ්‍යයක් ගේන්න මුදලාලි. වාරේ අවාරේ කියලා නෑ, දියුණුවට වෙහසක් නෑ. සුබ ගමනක හයිය මාගේ ස්වරාජ්, සුබ ගමනක හයිය මාගේ ස්වරාජ්. වාරේ අවාරේ කියලා නෑ. අවුරුද්ද පුරාම මට හයියක් වුණේ මගේ ස්වරාජ්‍යක. අවුරුද්ද පුරාම දියුණුවට හයියක් වෙන, අවුරුදු 4ක් වගකීන, ලේසියෙන් කැඩෙන්නේ නැති, දැන් රට පුරාම පාර්ට්ස් දෙන, අවම මුදලකින් නඩත්තු කළ හැකි, ඩෙමෝ විශ්වාසයෙන් ගෙනෙන ස්වරාජ් ට්‍රැක්ටර්. සුබ ගමනක හයිය.